හයි අද බලමු දීමේ සංඛ්‍යාව දශමයේ සංඛ්‍යාවක් කරන්න කොහොමද කියලා. ඉස්සෙල්ලා මේ හැම සංඛ්‍යා ඉලක්කමකටම ඉලක්ක ගහ ගන්න ඕන. ඊතලයක් හරි කමක් නැහැ. ඊට පස්සේ හැම එකේම ඉස්සෙල්ලා 1 ලියා ගන්න. 1 වරක් 1 වරක් 2 2යි. දෙවරක් 2 4. තෙර වරක් 2 8යි. ට වරක් 2 16යි. 16 වරක් 2 32යි. ඒ විදිහට මෙතන ඉලක්කම් කීයක් තිබුණත් ඒ රටාවට එන්න ඕන. මෙතන තව එකක් තිබුණා 32 වරක් 2 64. එහෙම යන්න. ඊට පස්සේ මේ එක එක තියෙන ඒවායි තියෙන ඉලක්කම් ටික එකතු කරන්න ඕන. 1ට තියෙනවා 2ට නැහැ ආයි 4ට තියෙනවා ආයි 8ට තියෙනවා 16ට නැහැ 32ට තියෙනවා. ඒ ටික ඔක්කොම එකතු කරලා බලන්න ඕන. 1යි 4යි 5යි 5යි 8යි 13යි 13යි 2යි 15යි. ඉතුරුයි 3යි 4යි. මේ දීමේ සංඛ්‍යාවෙන් පෙන්වන දශමයේ සංඛ්‍යාව තමයි 45. තව මේ වගේ වීඩියෝ බලාගන්න අපිව subscribe කරලා like කරලා උදව්වක් දෙන්න.